හැලෝ යාළුවනේ කොහොමද අද චිරාන් බ්ලොග්ස් තුලින් මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ හික්කඩුව බීච් එක. හික්කඩුව බීච් එකයි හික්කඩුව ටර්ටල් බීච් එක. ඇත්තටම කියනවා මේක හික්කඩුව ඩිස්කවරි බීච් එක. ඒ වගේම හික්කඩුව ටර්ටල් බීච් එක. මම ඔයගොල්ලන්ට අද ගිහිල්ලා පෙන්නන්නම් චිරාන් බ්ලොග්ස් තුලින් හික්කඩුව ටර්ටල් බීච් එක හික්කඩුව ඩිස්කවරි බීච් එක මොන වගේද ඔෆ් සීසන් එකේ මොන වගේ කට්ටියක්ද ඇවිල්ලා ඉන්නේ මොන වගේ ක්‍රවුඩ් එකක්ද ඉන්නේ ඒ සියලු දේ අද වීඩියෝ එකෙන් තුලින් බලාගත හැකි. එහෙනම් එන්න මාත් එක්ක යාළුවනේ අද හික්කඩුව බීච් එක පැත්තට යන්න. චියර්ස්. මගේ යාළුවනේ එහෙනම් අපි ටුවර් එක ස්ටාර්ට් කරමු. මුල්ම මගේ බයිසිකලේ මම ස්ටාර්ට් කරනවා. ඒකට කොහොමත් අපේ ගෙදර ඉඳන් තියෙන්නේ මීටර් 500ක් වගේ දුර තමයි හික්කඩුව බීච් එක තියෙන්නේ. හික්කඩුව බීච් එකට මම බයික් එකෙන් තමයි යන්නේ. මම ඔයගොල්ලන්ට යනකොට පෙන්නන්න හික්කඩුව බීච් එක අවට තියෙන ලස්සන තැන්. මේ වගේ මම බයික් ස්ටාර්ට් කරගෙන යනවා. කොහොමත් මට හික්කඩුව බීච් එකට යන්න මිනිත්තු 5ක් වගේ ප්‍රමාණයක් යනවා. මේ අවට තියෙන ගෙවල් වගේ යාළුවනේ ඒ ගෙවල් වල එක එක ගෙස්ට් හවුස් හොටෙල් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට යනකොට ඒක බලා ගන්න පුළුවන්. මේ කයින්ඩ් ඇන්ඩ් ලව් හොටෙල් එක. ඒ එහෙම යනකොට තව මට මිනිත්තු 4-5ක වගේ ප්‍රමාණයක් තමයි යන්න තියෙන්නේ. හික්කඩුව බීච් එක කොටස් දෙකක් තියෙනවා යාළුවනේ. කොටස් 3ක් තියෙනවා ඇත්තටම කියනවා නම්. හික්කඩුව ඩිස්කවරි බීච් එක, හික්කඩුව ටර්ටල් බීච් එක, හික්කඩුව නාරිගම් බීච් එක. හික්කඩුව ටර්ටල්ස්ලා බලන්න ඕන නම් ටර්ටල් බීච් එකට යන්න ඕනේ. ස්නෝක්ලින් කරන්න ඕන නම් හික්කඩුව ඩිස්කවරි බීච් එකට යන්න ඕනේ. මේ නාරිගම් බීච් එක මම මේකේ පෙන්නන්නේ නැහැ. මම වෙන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගෙනන්නම් නාරිගම් බීච් එකේ. ඒක ගොඩක් පළලින් සහ දිග බීච් එකක්. මේ තියෙන යාළුවනේ දැන් මම ආවා මගේ බයික් එක පාක් කරලා හික්කඩුව බීච් එකට, හික්කඩුව ඩිස්කවරි බීච් එකට. හික්කඩුව ඩිස්කවරි බීච් එකේ මේ තමයි ඇතුළු වෙන තැන. මේ ඇතුළු වුණාම තියෙන view එක තමයි මේ ඇවිල්ලා ඔෆ් සීසන් එකේ දවසක් යාළුවනේ. ඒ හින්දා මේ ගොඩක් රළ පහර වැඩි. නැත්තම් මේ මුහුද මේ හරිය ඩිස්කවරි බීච් එකේදී ගොඩක් ගඟ වගේ තියෙන. ඇත්තට රළ පහලක් නැහැ. හොඳට පීනන්න පුළුවන්. ඒත් ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් ඔෆ් සීසන් එකේදී පවා මිනිස්සු පීනනවා. ඒ හින්දා මේ මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔෆ් සීසන් එකේ උනත් හික්කඩුව බීච් එක ගොඩක් ලස්සනයි. වෙරළ තීරය ඔබට දක ගන්න හා විඳ ගන්න පුළුවන්. මම කඩෙන් ගත්ත මාළු පාන් එකක්. ඒක ඇත්තටම ජෑම් පාස් එකක්. ඒක මම මාළුන්ට අද දානවා කන්න. හික්කඩුව බීච් එකේ ඩිස්කවරි බීච් එකට ආම යාළුවනේ ඔයගොල්ලන්ට ස්නෝක්ලින් කරන්න පුළුවන්. ඒ වගේම ස්නෝක්ලින් කරන්න පුළුවන්, ඩයිවිං කරන්න පුළුවන්, මේ ස්විමින් කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් හික්කඩුව ඩිස්කවරි බීච් එකේ. හික්කඩුව ටර්ටල් බීච් එකේ ඔයගොල්ලන්ට පුළුවන් ටර්ටල්ස්ලා බලන්න, ටර්ටල්ස්ලා කෑම දෙන්න. ඒ වගේම හවස 6:00ට වගේ හික්කඩුව ටර්ටල්ස් බීච් එකෙන් ටර්ටල්ස්ලා මුහුදට යවනවා පොලිසිය විසින්. ඒකත් මහා ලස්සන දර්ශනයක්. අද මේ ඔෆ් සීසන් එකේ හින්දා අපිට ඒක දැක ගන්න බැරි වෙයි යාළුවනේ. මම ලැබුණ අවස්ථාවක් වුණොත් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් ගෙන එන්නම්. මම දැන් මේ කෑම දාන මාළුන්ට ඔයගොල්ලන්ට පේන පොඩි මාළු පැටව මේ කෑම කන්න එනවා හික්කඩුව ඩිස්කවරි බීච් එකේ. ඔයගොල්ලන්ට මාළු ඇල්ලීම තහනම් මේ ප්‍රදේශයේ. ඒකට ඔයගොල්ලන්ට මාළුන්ට කන්න දැන් කෑම දාන්න පුළුවන්. ඔයගොල්ලන්ට පරා මේ වගේ මාළු ලස්සනට බලගන්න දැක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඈතට යනවා නම් ස්නෝක්ලින් සෙට් එකත් එක්ක ඔයගොල්ලන්ට ලස්සන ගල්පර ඒ වගේම මේකේ තියෙනවා හික්කඩුව
ඔයගොල්ලන්ට පුළුවන් දැක ගන්න ගිලුණු නැවක් තියෙන යාළුවනේ. ඔයගොල්ලන්ට ඒ ගිලුණු නැව පවා දැක ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් ඩයිවිං කරනකොට යාළුවනේ. ඉතින් ඒ වගේ තමයි මේ හික්කඩුවේ බීච් එක. මම හික්කඩුව බීච් එකේ හික්කඩුව ඩිස්කවරි බීච් එකේ හිටියා විනාඩි 10ක් නැත්නම් විනාඩි 15කට වගේ හිට්ටු වෙන්න. මාළුන්ට ෆීඩ් කර කර මාළුන්ට කෑම දැම්මා. ඊට පස්සේ යාළුවනේ මම තව ටිකකින් ඔයගොල්ලන්ට පෙන්නන්නම් හික්කඩුව ටර්ටල් බීච් එක. මේ මාළුන්ට කෑම දාන ෆීල් එක ගොඩක් සුන්දරයි යාළුවනේ. ඔයගොල්ලන්ට නානකොට කෑම දාන්න නැත්නම් ගොඩක්ම මම මේ වෙලේ වෙන නාන කිට් එක ගෙනාවේ නෑ යාළුවනේ. උනාට නානකොට මාළුන්ට කෑම දානකොට ගොඩක්ම විනෝදාස්වාදයි යාළුවනේ. දැන් මම මේ තාම මම මාළුන්ට කෑම දෙනවා. මම ගොඩක් කෑම දාන්න හින්දා මේ ඒක ගොඩක් රෙකෝඩ් වෙලා. දැන් මම යනවා හික්කඩුව ටර්ටල් බීච් එකට. ඔයගොල්ලන්ට පෙන්නන්න හික්කඩුව ටර්ටල් බීච් එක මොන වගේද කියලා යාළුවනේ. මේ දවස්වල පොඩ්ඩක් කැලිකස්සල බැහැර කිරීම ඉච්චරම හොඳ මට්ටමක නෙමෙයි තියෙන්නේ යාළුවනේ. මම හිතන්නේ ගවර්න්මන්ට් එකෙන් ඔෆ් සීසන් එක හින්දා මේක එච්චරම බලන්නේ නැහැ කියලා. නැත්තම් හික්කඩුව බීච් එක ගොඩක් පිරිසිදු යාළුවනේ. දැන් මම මගේ බයික් එක ගාවට යනවා. මේ හික්කඩුව ඔෆ් සීසන් එක හින්දා තමයි දෙපැත්තේ බෝට්ටු ඇවිල්ලා දාලා තියෙන්නේ. මොකද මුහුදු රළ සැරයි හින්දා. මම දැන් මගේ බයික් එක ස්ටාර්ට් කරගෙන ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මම යන්නේ කියලා හික්කඩුව ටර්ටල් බීච් එකට. හික්කඩුව ටර්ටල් බීච් එකට මම බයික් එක ස්ටාර්ට් කරගත්තා යාළුවනේ. ඔයගොල්ලන්ට පෙන්නන්න හික්කඩුව පාර දෙව අවට මොන වගේ view එකක්ද තියෙන්නේ කියලා යාළුවනේ. දැන් මම බයික් එකෙන් යනවා. මේ වම් අත පැත්තේ තියෙන අලුතෙන් හදන හික්කඩුව වොෂ්රූම් එක. දැන් මම දකුණු අත පැත්තට තමයි යන්න ඕනේ. මම පාර බලලා දෙපැත්ත බලලා තමයි දැන් මේ හික්කඩුව බීච් එකේ ඉඳන් මේ මාර්ගේ තමයි හික්කඩුව ටර්ටල් බීච් එකට තියෙන යාළුවනේ. මේ තියෙන අවට හොටෙල්ස් මේවා 5 star ඉඳන් 3 star 2 star වගේ කැටගරිස් වලට රැන්ක් කරලා තියෙනවා. මේවා සීසන් එකේදී ගොඩක් ෆුල් බුක් වෙලා තමයි තියෙන්නේ යාළුවනේ. ගොඩක් ටුවරිස්ට්ලා එනවා හික්කඩුව මේ බීච් එක ලස්සන බලන්න. දැන් මේ බීච් එක කොච්චර ලස්සනද කියලා නම් ගොඩක් well known hotels ඒගොල්ලෝගේ බ්‍රෑන්ඩ් හික්කඩුවේ ඉදි කරලා තියෙනවා. සිනමන් පවා හොටෙල් පවා හික්කඩුවේ ඉදි කරලා තියෙනවා මේ ලස්සන නිසා. දැන් මේ තමයි හික්කඩුව ටර්ටල් බීච් එක. හික්කඩුව ටර්ටල් බීච් එක මිනිත්තු 2ක දුරක් තමයි හික්කඩුව බීච් එක ඉඳන් තියෙන්නේ යාළුවනේ. දැන් මේ තමයි දැන් මම ආවා. දැන් ගමනාන්තය දක්වා ආවා යාළුවනේ හික්කඩුව ටර්ටල් බීච් එකට. මගේ බයික් එක පාක් කරා යාළුවනේ. මෙන්න මේ තමයි හික්කඩුව ටර්ටල් බීච් එක. මේ දවස්වල නම් සැර පොඩ්ඩක් වැඩි යාළුවනේ. බීච් එක පොඩ්ඩක් මුහුද බීච් එක දිසට ඇවිල්ලා තියෙන යාළුවනේ. නැත්නම් අනිත් දවස්වලට මේ ප්‍රදේශයේ සන්බේඩ් ගොඩක් තියෙන යාළුවනේ. දැන් මුහුදේ සැර හින්දා ගොඩක් අය පීනන්න යන්න බයයි. ඒත් ඕගොල්ලන්ට පේන සමහර කට්ටිය එහෙම නැහැ. ඒගොල්ලෝ පීනනවා. ඒගොල්ලෝ එන්ජොයි කරනවා ඒගොල්ලෝගේ හික්කඩුව ටයිම් එක. මම දැන් ඕගොල්ලන්ට ස්වල්පමකින් පෙන්නන හික්කඩුවේ ටර්ටල්ස්ලා හික්කඩුව ඕෆ් සීසන් එක වුණත් සීසන් එක වුණත් ඉන්නවා යාළුවනේ.
ඒක ඒ හින්දා ඔයගොල්ලෝ හික්කඩුව බීච් එකට එනවා නම් හික්කඩුව ටර්ටල්ස්ලා බලන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ එතනින් ඔයගොල්ලන්ට කැම්ප් මිලදී ගන්න පුළුවන්. පාසි එහෙම මිලදීගෙන ඒ ටර්ටල්ස්ලට කන්න දාන්න පුළුවන් යාළුවනේ. කොහොමත් ඔයාට කැමති ගාණක් දීලා ඒ කෑම ටර්ටල්ස්ලට දාන්න පුළුවන් යාළුවනේ. ඔයගොල්ලෝ දැක්ක දැන් සමහර ඕෆ් සීසන් එකේ උනත් ෆොරිනර්ස්ලා ඇවිල්ලා ඉන්නවා හික්කඩුව බීච් එකට. හික්කඩුව බීච් එක ෆොරිනර්ස්ලා ඉන්නකොට ගොඩක් ලස්සනට මේ ආවට මිනිසුන් මේන්ටේන් කරන් යනවා යාළුවනේ. මොකද ඒගොල්ලොන්ගේ ජීවන උපාය වෙන්නේ හික්කඩුව බීච් එක. ඒගොල්ලෝ හික්කඩුව බීච් එකේ හික්කඩුව බීච් එක තමයි දැන් ඔය මට එක අය කෙනෙක් කිව්වා මේ ප්ලාස්ටික් අහුල නැහැ කියලා. ඒක ගොඩක් හොඳ දෙයක් යාළුවනේ. මොකද මේ ළඟදී නැවක් ගිය කතාවක් කිව්ව නැවක් ඒගොල්ලෝ ඇවිල්ලා ප්ලාස්ටික් අහුලලා හික්කඩුව බීච් එක පිරිසිදු කරනවා යාළුවනේ. හික්කඩුව බීච් එකේ ඔය දැන් මම දැන් ලං වෙන්නේ හික්කඩුව ටර්ටල්ස්ලා ඉන්න හරියට. ඔයාට දැන්ට පේනවා ටුවර් ගයිඩ් කෙනෙකුයි තව ෆොරිනර්ස්ලා දෙන්නෙකුයි හික්කඩුව ටර්ටල්ස්ලට හික්කඩුව ටර්ටල්ස්ලට කන්න දානවා. ඔයගොල්ලන්ට බලාගන්න හැකි. ඔය ඉන්නේ යාළුවනේ ටර්ටල්ස්ලා දැක්කද? අන්න ඔය කෑම කන්නේ ඒ ටර්ටල්ස්ලා යාළුවනේ. ඒක ගොඩක් විනෝදාස්පද ගැසෝ. ඔයගොල්ලෝ ඇවිල්ලා අමතක කරන්න එපා කෑම දෙන්න ටර්ටල්ස්ලට. ඒක ගොඩක් විනෝදාස්පද ජනකයි යාළුවනේ. ඒ වගේම ඔයගොල්ලන්ට පොඩ්ඩක් තව හැං ගියාම දැක ගන්න පුළුවන් මාළු පවා ඉන්නවා යාළුවනේ. බීච් එකේ මාළු ඔයගොල්ලන්ට පීච් කරන්න පුළුවන්. අන්න ටර්ටල්ස් කෙනෙක් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් කෑම දෙනවා. ගොඩක් ටර්ටල්ස්ලා එන හින්දා හික්කඩුව බීච් එක ගොඩක් බිසි. එනට මේ ඔෆ් සීසන් එක හින්දා එච්චර බිසි නෑ. මොකද රළ පාර වැඩි මිනිස්සු ගියයි මුහුද නාන්න අද ස්නෝක්ලික් කරන්න වගේ කටයුතු වලට. ඒ වගේම වැහි සීසන් එකක් තියෙනවා යාළුවනේ. ඒ වැහි සීසන් එක හින්දා ගොඩක් වැස්ස. ඒ හින්දා මිනිස්සු ආස නෑ, ටුවරිස්ට්ලා ආස නෑ යාළුවනේ නාන්න වැඩිපුර. මොකද ඒගොල්ලන්ට ඇවිදින්න බෑ වැස්සත් එක්ක. ඒගොල්ලන්ට එක ඒගොල්ලන්ගේ එන්ජොයිමන්ට් එක අඩු වෙනවා වැස්ස එනකොට. ගොඩක් ටුවරිස්ට්ලා එන්නේ බීච් එකේ ඇවිල්ලා යට වාඩි වෙලා පොතක් එහෙම කියවන හැඟීමකින් තමයි ඒගොල්ලෝ පැමිණෙන්නේ යාළුවනේ. දැන් ඔයගොල්ලන්ට දැක්කා ටර්ටල්ස්ලා මම ගොඩක් වෙලා ගත කරා ටික. ගොඩක් කොහොමත් මිනිස්සු 10කට වගේ කිට්ටු වෙන්න මම එතන ටර්ටල්ස්ලා බලන් හිටියා. ඒක ගොඩක් විනෝදජනකයි යාළුවනේ. ඔයාට පේනවා අර ටුවර් ගයිඩ් කෑම දාන ටර්ටල්ස්ලට. ඒගාගේ ටුවරිස්ට්ලා එන්ජොයි කරන්න. ඉතින් යාළුවනේ ඒ ටර්ටල්ස්ලා කෑම දුන්න දැන් පුරුදු වෙලා තියෙන යාළුවනේ. කෑම දෙන එකට පුරුදු වෙලා ඇවිල්ලා ටර්ටල්ස්ලා කෑම කනවා. ඒකට ඒක හොඳ විනෝදාස්වාද ජනකයි කියනවා. මම ඒ හින්දා ඔයගොල්ලෝ එය නරඹන්න අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් යාළුවනේ ඔයගොල්ලෝ අද ශිරාන් බ්ලොග්ස් තුලින් දැක්කා මොන වගේද හික්කඩුව බීච් එක, හික්කඩුව ටර්ටල් බීච් එක මොන වගේද.
ඕගොල්ලෝ එන්ජොයි කරා නම් මට සහයෝගයක් විදියට මගේ channel එක subscribe කරන්න, share කරන්න, comments කරන්න. ඉස්සරහා තියෙන videos බලන්න පුළුවන් සහෝදරෝනි. මේ වගේම විවිධාකාර interesting video තමයි මම ගේන්න සැලසුම් කරන් තියෙන්නේ සහෝදරෝනි. එහෙනම් අදට thank you.